ඔයගලන්ට පේන්න ඇති අර ජැක් සහ රෝස් ඉන්න තැනට අයිස් කුට්ටි කඩාගෙන වැටෙනවා. හැබැයි ඒ වෙනකොටත් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. එයා භාවනා කරලා ඒ කුණ්ඩලිනී කියන යෝගය අවදි කරලා එයාට පුළුවන් කාල 3ේම ගමන් කරන්න. ඒක මහා අසිරිමත් තැනක්. අද ඉඳන්වත් අපි තේරුම් ගන්න ඕනේ අපි නොදන්න මහා ගොඩාක් දේවල් තියෙනවා අර 100ට 90 95 ඇතුලේ හැංගිලා. අයිබෝන් ඔයගොල්ලෝ හැම දෙනාටම. අද එපිසෝඩ් එක පටන් ගන්න කලින් බොහොම රසවත් වීඩියෝ ක්ලිප්ස් දෙකක් තියෙනවා පොඩ්ඩක් බලලා එමු. සුපුරුදු පරිදි ඔයගොල්ලෝ හැමදෙනාම බොහොම ආදරෙන් මගේ අපි නොදන්න හිත කියන මේ YouTube channel එකට පිළිගන්නවා. හරි. ඇයි මම මේ වීඩියෝ ක්ලිප්ස් දෙක ප්ලේ කරේ කියලා තව පොඩ්ඩකින් කියන්න. අපි මේ කතා කරමින් ඉන්නේ අසාමාන්‍ය වැඩ කළ හැකි සාමාන්‍ය අපි කියන සීරීස් එකේ තවත් එක කොටසක. අපි මීට කලින් පටන් ගත්ත මේ සීරීස් එක දැන් වීඩියෝ එපිසෝඩ්ස් කීපයක්ම කරා. ඉතින් අලුතෙන් ආපු කට්ටියට මම මේ කියන්නේ මගේ පරණ වීඩියෝස් දැකලා නැත්නම් මේ channel එකට අද නම් ආවේ මේ සීරීස් එක යටතේ වීඩියෝ කීපයක් තියෙනවා ප්ලේලිස්ට් එකක්. ඉතින් ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ title එක. අද කතා කරන්න යන්නේ හිත ගැන තමයි. මේ මුළු channel එකේම අපි දිගටම කතා කරන්නේ හිත ගැන තමයි. ඒ කියන්නේ අපි මේ අපි නොදන්න හිත කියලා මේකට නම දැම්මේ. හැබැයි අද කතා කරන්න යන්නේ මේ හිත ගැන බොහෝ විට ඔයගොල්ලෝ මෙතෙක් නොදැන සිටි බොහොම රසවත් කරුණු ටිකක්. ඉතින් සිත ගැන සිත් ගන්නාසුළු කරුණු ටිකක් නැත්තම් මනස ගැන බොහොම මනස්කාන්ත කරුණු ටිකක්. රැඳී ඉන්න මගෙත් එක්ක. හරි. දැන් අපි යමු අර මුලින්ම බලපු වීඩියෝ ක්ලිප් එකට. ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් මේක දැකලා ඇති. ඒ ජවනිකාව මොකද්ද කියලා මතක ඇති. ටයිටැනික් නැවේ නැව හැප්පෙන තැන. එතනදී නැවේ සේවකයෝ ළඟට එනකම්ම දකින්නේ නැහැ අයිස් කන්දක් තියෙනවා කියලා. බොහොම ළඟකට ආවට පස්සේ තමයි ඒගොල්ලෝ දකින්නේ අයිස් කන්ද. ඒගොල්ලෝ බොහොම පරිශ්‍රමයක් දරලා නැව හරව ගන්නවා කොහොම හරි. හැබැයි නැව හරව ගත්තට පරක්කු වැඩි. මොකද නැවේ උඩ කොටස අයිස් කන්දේ වදින්නේ බොහොම සුළු වශයෙන්. ඔයගලන්ට පේන්න ඇති අර ජැක් සහ රෝස් ඉන්න තැනට අයිස් කුට්ටි කඩාගෙන වැටෙනවා. ලොකු හානියක් එතන සිද්ධ වෙන්නේ නැහැ. වැටිච්ච අයිස් කුට්ටි ටික විතරයි. හැබැයි ඒ වෙනකොටත් වතුරෙන් යට තිබිච්ච අයිස් කන්දේ කොටස නැවේ බඳේ වැදිලා වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. බඳට හානි වෙලා ඇතුළට වතුර ගලලා ඒ විනාශය පටන් අරන් ඉවරයි එතකොට. ඉතින් මම ඔය ක්ලිප් එක ගත්තේ අයිස් කන්දක ස්වරූපය පැහැදිලි කරන්න ඕන නිසා. නැතුව චිත්‍රපටයේ ටයිටැනික් ගැන ප්‍රේම කතා කරන්න ඕන නිසා නෙමෙයි. අයිස් කන්දක් ගත්තම ඔන්න ඔය වගේ තමයි ඔකේ ස්වරූපය. අයිස් කන්දෙන් හැම වෙලෙම උඩට මතු පිට පේන කොටස සහ වතුරෙන් යට කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ සමහර විට අහලා ඇති මේ අයිස්බර්ග් තියරි.
නැත්නම් අයිස්බර්ග් මොඩල් කියලා කියන මේ කන්සෙප්ට් එක සංකල්පය බොහොම බහුල වශයෙන් පාවිච්චි වෙනවා එක එක ශ්‍රේෂ්ඨයන් වල මැනේජ්මන්ට් කළමනාකරණ විෂය තුලත් මේක සෑහෙන්න පාවිච්චි වෙනවා. ඕක ඕන පැත්තකට අපිට කතා කරන්න පුළුවන්. අපි එදිනෙදා ජීවිතයට ආදේශ කරලා ගත්තොත් ඔතනින් කියවෙන්නේ අපි මිනිස්සු බොහොමයක් හැම වෙලේම මේ ඕනම දෙයක් ගැන යම් තැනක් ගැන යම් පුද්ගලයෙක් ගැන යම් සිදුවීමක් ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ අදහස් දැක්වීම ඒගොල්ලන්ගේ ආකල්ප ඒගොල්ලන්ගේ ඔපීනියන්ස් මත කියන ඒවා සහ ඒගොල්ලන්ගේ ජජ්මන්ට්ස් මේ විනිශ්චයන් කියන ඒවා හැම වෙලේම එන්නේ ඒවා ඔයගොල්ලෝ ප්‍රකාශ කරන්නේ ඒගොල්ලොන්ට මතු පිටින් පේන දේවල් වල ගැන හිතලා විතරයි. අර අයිස් කන්දේ උඩ ටික දැක්කලා විතරයි ඒගොල්ලෝ ජජ්මන්ට්ස් විනිශ්චයන් අදහස් ප්‍රකාශ කරන්නේ. ඒගොල්ලන්ට පේන්නේ නැහැ වතුරෙන් යට තියෙන අයිස් කන්දේ ඉතුරු ටික. ඉතින් අර මිනිස්සු හැම වෙලේම අර පිට කවර විතරක් බලලා කතා කරනවා කියන්නේ. පොත බලන්නේ පිට කවර විතරයි. ඒ කතාවම තමයි. ඔය අයිස්බර්ග් තියරි එකෙන් කියන්නේ ඔන්න ඔය කතාව ඔයගලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා. අයිස් කන්දක අයිස්බර්ග් එකක හැම වෙලේම වතුරෙන් උඩ තියෙන්නේ 105ක හෝ 10ක ප්‍රමාණයක් විතරයි කියනවා. වතුරෙන් ඔය උඩට පේන ප්‍රමාණය තමයි අපි හැම වෙලේම දැකලා එක්ක සන්තෝෂ වෙන්නේ හෝ බය වෙන්නේ හෝ මොකක් හරි වෙන්නේ අපි විනිශ්චයන් දෙන්න හදන්නේ ඔය ටික දැකලා විතරයි. හැබැයි අපි හැම වෙලේම අමතක කරනවා එහෙම නැත්නම් අපි දැනුවත් නැහැ අපි දන්නේ නැහැ 90%ක් මේ අයිස් කන්දේ 90%ක් 95ක් පමණ ප්‍රමාණයක් තියෙන වතුරෙන් යට කියන එක. ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඇයි මේ මම අයිස්බර්ග් එකක් ගැන දැන් කතා කරන්නේ හිත ගැන කතා කරද්දී. ඔය මිනිස් සිත කියන එක ගැන කතා කරද්දී ඒකත් හරියට අයිස් කන්දක් වගේ කියලා තමයි අපි කියන්නේ. මිනිස් සිතෙන් උඩ තියෙන කොටසක් තියෙනවා. අර වතුරෙන් උඩ තියෙන මතු පිට සිත. ඒ වගේම වතුරෙන් යට තියෙන මහා විශාල අයිස් කන්ද වගේ තව විශාල කොටසක් තියෙනවා. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දැන් පේනවා. එතකොට මේ සිත, උඩු සිත, විඥාණය කියන එක වතුරෙන් උඩ තියෙන කොටස. ඒ වගේම වතුරෙන් යට තියෙන අර 90ක් 95ක් පමණ වෙන ප්‍රමාණය යටිසිත, සබ්කොන්ෂස් එක නැත්තම් උපවිඥාණය කියලා කියන්නේ ඔන්න ඕකට. ඔහොම එකක් තියෙනවද කියලාවත් අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ අපි හිතනවා අපිට හිතක් තියෙනවා අපේ සිත කොන්ෂස්නස් එක කියන එක අපි නොදැනුවත් මම මීට කලින් කියලා තියෙනවා මේ බ්ලැක් බොක්ස් එකක්. මහා කළු පෙට්ටියක් වගේ එකක් මේක වැඩ කරන්නේ කොහොමද කොහෙද තියෙන්නේ මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියන එක ගැන අපිට අදහසක් හරීම සුළු අදහසක් තියෙන. සමහරුන්ට එහෙම අදහසක් ඇත්තෙවත් නැහැ. එතකොට අපි මේ හිත මගේ හිත මම හිතන්නේ මෙහෙමයි කියලා කතා කරාට ඒකට බලපාන්නේ අපිවත් නොදන්න වතුරෙන් යට නැත්තම් අපේ මේ ගුහාව ඇතුලේ 90ක් විතර හැංගිලා තියෙන සිතක් තියෙනවා. සබ්කොන්ෂස් එක නැත්තම් යටි සිත නැත්තම් උපවිඥානය කියලා එකක්. ඒක ගැන තේරුම් ගැනීම බොහොම වටිනවා. අපේ මුළු සිතම තේරුම් ගන්න නම්. නැත්තම් ඉතින් අපි හැම වෙලේම අර 105 හෝ 10 ගැන විතරයි කතා කරන්න වෙන්නේ. එතකොට අපි මේ දැනුවත්ව කරන වැඩ අපි මේ ජීවිතේ අපි මොලේ පාවිච්චි කරලා මනස පාවිච්චි කරලා ඉගෙන ගන්නවා. කනවා බොනවා ගමන් කරනවා තැන් වලට රටවල් වලට ට්‍රැවල් කරනවා අපි අලුත් දේවල් නව තාක්ෂණික නිපැයුම් කරනවා අලුත් නිර්මාණශීලී දේවල් කරනවා අපි හොඳ දේවල් වගේම නරක නිර්මාණශීලී දේවලුත් කරනවා පරමාණු බෝම්බ හදනවා යුද්ධ කරනවා එක එක මරා ගන්නවා රටවල් ආක්‍රමණය කරනවා ඒ හොඳ නරක පැත්තෙන් හොඳ පැත්තෙනුත් ඒ වගේම ගොඩාක් දේවල් කරනවා ඔය හැමදේම දැනුවත්ව අපි කරන්නේ ඔය අපේ හිතේ තියෙන 105ක් හෝ 10ක් වන ඒ උඩුසිත විඥාණය නැත්තම් කොන්ෂස්නස් කියන එක පාවිච්චි කරලා දැනුවත් සිත පාවිච්චි කරලා තමයි අපි හැම දෙයක්ම කරන්නේ. එතකොට අර යටිසිතෙන් 95ක් විතර ආවරණය වෙලා තියෙන යටිසිතෙන් අපි මීට කලින් එපිසෝඩ් එකක කතා කරන්නේ මොලේ හා ස්නායු පද්ධතිය කියලා කොටසක් ගැන. ඕකේ ANS එකක් කියලා අපි එකකුත් කතා කරන්නේ. autonomic nervous system කියලා එකක් ඕගොල්ලන්ට මතකද කතා කරා. يعني අපි දැනුවත්කමකින් තොරව ඉබේ සිදුවන දේවල්. ෂණිකව ප්‍රතිචාර දක්වන ඒවා. එහෙම නැත්නම් මේ ඇහි පිල්ලම් ගහන දේවල් අපේ හෘද ස්පන්දනය මේ හුස්ම ගැනීම ඇඟේ ටෙම්පරේචර් එක නැත්නම් ඇඟේ උෂ්ණත්වය පාලනය කිරීම ඔක ඇතුලේ සිදුවෙන ලේ ගමන මේ ඔක්කොම අපි මේ දැනුවත්ව කරන දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ සමහර මේ හැසිරීම් ආකල්ප පුරුදු පර්සනැලිටි පෞරුෂත්වයන් ඔය හැම දෙයකටමත් බලපානවා කියන්නේ මේ අපි නොදන්න අර කළු පෙට්ටිය සබ්කොන්ෂස් මයින්ඩ් එක හරහා තමයි මේ හැම දෙයක්ම වෙනවා පාලනය කරනවා පළ ගන්නවා කියන එක සිදුවෙන්නේ. ඒ විතරක් නෙමෙයි හිත දියුණු කරපු කෙනාට හිත පාලනය කරපු කෙනාට හිත හරියට තේරුම් ගත්තු කෙනාට මේ සබ්කොන්ෂස් එක උපවිඥානය හරහා ගිහිල්ලා අර මතු පිටින් තියෙන හිතට ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගිහින් ගැඹුරට යනවා කියන වැඩේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මොකද අපි මේ දන්න ටෙරිටරි එකක් දන්න ප්‍රදේශයක් එක්ක නෙමෙයිනේ මේ ගනුදෙනු කරන්නේ. අපේ ගුහාවෙම ඇතුලේ තියෙන හැබැයි හැදුනේ කොහොමද කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැති
දෙයක් එක්කයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඉතින් ඕක ඇතුළට යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි හිත දියුණු කරපු කෙනාට ඕකේ ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ඇතුළට යන්න පුළුවන්. ඒකට යන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි භාවනාව. ඉතින් භාවනාව කියවම මම කියලා තියෙනනේ නොඑක් භාවනා ක්‍රම තියෙනවා. ඔය එක එක අරමුණු ඔස්සේ කරන භාවනා ක්‍රම තියෙනවා. එතකොට මේ එක එක භාවනා ක්‍රම වලින් මේ යටිසිතේ උපවිඥානේ නැත්නම් සබ්කොන්ෂස් එකේ එක එක පැති ස්පර්ශ කරන්න පුළුවන් කියනවා. ඉතින් මෙච්චර 90ක් 95ක් වෙච්ච විශාල ප්‍රමාණයකට පැතිරලා තියෙන දේ එක එක්කෙනා එක එක පැති වලින් ස්පර්ශ කරනවා නැත්නම් එක එක පැති වලට ගිහිල්ලා ඒක තේරුම් ගන්නවා කියන්නේ නොඑක් දැන් තියෙන හැකියාවන් වලට වඩා හිතා ගන්න බැරි හැකියාවන් ඔවුන් අත්පත් කර ගන්නවා කියන එකයි. ඕකේ ගැඹුරටම යන කට්ටියට නොඑක් විදිහේ හැකියාවන් තියෙනවා. අර විශ්ව ඥානය කියන එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. සහ මේ විශ්වයේම ලෝකයේම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියනවා. සහ බුදුදහමේ පැවසෙන පරිදි ඒ ඥානය ලබාගෙන අවසානයේ මේ සසර ගමන නිමා කරන්නේ කොහොමද කියන අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවායි කියනවා. ක්‍රමක්‍රමයෙන් ඔය සිත දියුණු කිරීම හරහා. එහෙමනම් අර ටයිටල් එකේ තිබුණා වගේ අපි මෙතෙක් නොදැන සිටි කියලා මම විශ්වාස කරන සිත ගැන සිත් ගන්නාසුළු කරුණු ටිකක් තියෙනවා. බොහොම රසවත්. ඒ ටික අපි අද මේ එපිසෝඩ් එකේදී දැන් කතා කරමු. මෙතනදී හිත කිව්වට අපි මේ කතා කරන්නේ යටි සිත ගැන. සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් උපවිඥානය ගැන තමයි මේ කරුණු අපි දැන් කතා කරන්න යන්නේ. එහෙමනම් පළවෙනි කාරණාව මේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් යටි සිත කියන එක තමයි මොලේ ලොක්ක හැටියට සලකන්නේ. ප්‍රධානියා බොස් හැටියට සලකනවා කියන්නේ මේ යටි සිත. ඇයි ඒ? මොලේ ක්‍රියාකාරීත්වය මොලේ ඇතුළු ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් එහෙම නැත්නම් ඒකෙන් වෙන වැඩවලින් 95%ක්ම වෙනවයි කියන්නේ අපි නොදැනුවත්වම. එතකොට මේ සබ්කොන්ෂස් මයින්ඩ් එක උපවිඥානය කියන එක හරහා තමයි මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ උපවිඥානය සබ්කොන්ෂස් මයින්ඩ් එක කියන එක මොලේ ලොක්කා හැටියට සලකන්නේ. දැන් අපි නොදැනුවත්ව කරන වැඩ සමහරක් උදාහරණ හැටියට මම කලින් කිව්වා මේ ඇහි පිල්ලම් ගැනීම. හෘද ස්පන්දනය, හුස්ම ගැනීම, මේ අපේ ඇඟේ සිරුරේ මේ උෂ්ණත්වය පාලනය කිරීම, ඊට අමතරව සමහර වෙලාවට ආහාර ජීර්ණය කියන අපි බඩ දිහා බලන් ඉන්නේ නැහැ කැම ටික දිරවලා යනකම්. ප්‍රතිශක්තිකරණයට අදාළ ඒවා ඇක්ටිවේට් කිරීම, පණ ගැන්වීම, ගොඩාක් දේවල් මේ සිත හරහා එන අපි නොදැනුවත්ව කරන කාර්යයන් හරහා තමයි ওই ටික කරන්නේ. ඒ විතරක් නෙමෙයි අපි මේ මම කලිනුත් කිව්වා සිතුවිලි, හැඟීම් ඒවා අපිට එන්නේ, ඒවා පාලනය කරන්නේ, ඒවා මුදා හරින්නේ හැමදේම කරෙන්නෙත් මේ කියන යටිසිත හරහා. ඒකෙන් අදහස් වෙන තව දෙයක් තමයි අපේ ආකල්ප, අපේ හැසිරීම, අපේ පුරුදු වෙනස් කරගන්න ඕන නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ සබ්කොන්ෂස් එකට, අපේ උපවිඥාණයට කතා කරන්න. ඒක කරා යන්න. ඉතින් මේ හැකියාව ගොඩනගා ගැනීම බොහොම වැදගත්. හරි, දෙවෙනි කාරණාව. මේ යටිසිත කියන එක මේ අපේ ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන හැම දෙයක්ම සටහන් කරගන්නවා කියනවා. හැම ඩීටේල් එකක්ම සටහන් කරගන්න. මොනවද මේ ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන දේවල් කියන්නේ? ඇහැට පේන හැම දෙයක්ම, කනට ඇහෙන හැම දෙයක්ම, ගඳ සුවඳ දැනෙන හැම දෙයක්ම. ඒ වගේ මේ ඔක්කොම යටිසිතේ තැන්පත් වෙනවලු. යටිසිතේ සටහන් වෙනවලු. මේක බොහොම රසවත් දෙයක්. අපි උදාහරණයකට මෙහෙම හිතමු. අපි දැන් වාහනේ ගමනක් යනවා. ඩ්‍රයිව් කරන කෙනා නෙමෙයි. ඔයගොල්ලෝ වාහනේ පිටිපස්සේ හරි අනිත් පැත්තේ හරි ඉඳගෙන විදුරුවෙන් එහා පැත්ත බලාගෙන යනවා. හිත තියෙන්නේ වෙන කොහෙවත්. ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් අවසාන වෙනකම්ම ඔයගලන්ට කිසිම අදහසක් නැහැ මොනවද දැක්කේ, මොනක කඩ තියෙනවා, මිනිස්සු ඉන්නවා, එක් සිදුවීම් වෙනවා, නොඑක් දේවල් මේ S2 හරහා ඔයාලට පෙනිලා තියෙනවා. හැබැයි හිතන්නකෝ ඔයා සම්පූර්ණයෙන්ම වෙනත් ලෝකයක හිටියේ, කිසිම අදහසක් මතකයක් නැහැ මොනවද දැක්කේ කියලාවත්. වාහනේට නගින ටික විතරයි මතක, බහින ටික විතරයි මතක. ඔය ඇස්සේ සෑහෙන දේවල් ඇහුණ කනට. ඒව ගැන අදහසකුත් නැහැ. හැබැයි මේ යටිසිත උපවිඥාණය මේ හැම දෙයක්ම රෙකෝඩ් කරගන්නවා කියනවා. ඉතින් සමහර වෙලාවට ඒ දැකපු, ඇහුණු, අත්දැකපු සමහර දේවල් හීන හැටියට විද්‍යමාන වෙනවා, මැනිෆෙස්ට් වෙනවා. එහෙම නැත්නම් සිම්බල්ස් නැත්නම් යම් විදිහේ සලකුණු පේන්න ගන්නවා හීන වලින්. ඉතින් ඒවා ගලපලා බැලුවම සමහර වෙලාවට පුළුවන් වෙනවා ඕගොල්ලෝ ඒ අත්විඳපු සමන්ගේ උඩු සිතට තේරිච්ච නැති, හැබැයි යටි සිත විසින් සටහන් කරගත්තු, රෙකෝඩ් කරගත්තු, තියාගත්තු දෙයක් තමයි ආපහුවේ උඩට ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඉතින් අර මෝහණය කියන ක්‍රියාවලිය හරහා සිදුවෙනවා කියන්නේත් ඔය සමහර විට තමන්ගේ ජීවිතයට බලපාන ප්‍රශ්න, පුරුදු සිතුවිලි රටා, සිතට වද දෙන දේවල් එහෙම තියෙනවා නම් තමන්ට තේරෙන්නේ නැත්නම් ඇයි ඒ තමන් මේ විදිහට හැසිරෙන්නේ, නැත්නම් තමන්ට එක විදිහේ මේ මානසික තත්ත්වයන් සිදු වෙලා තියෙන්නේ කියලා මෝහණය කිරීම හරහා ඒක පුළුවන්
ඒ යටිසිතේ හිර වෙලා තියෙන තමන්ට කරදරකාරී සිදුවීම හැඟීම එළියට අරගෙන ඒක සුවපත් කරන්න පුළුවන් කියලා අපි දන්නවා අහලා තියෙනවා. හරි අපි එනවා තුන්වෙනි කාරණාවට. මෙතනින් කියන්නේ යටිසිත බොහොම ඉක්මනින් බලපෑමට ලක් වෙනවා කියලා. අනුන්ගේ බලපෑමට නැත්තම් තමන්ට පිටින් තියෙන හැම දෙයකින්ම යටිසිත බොහොම ඉක්මනින් බලපෑමට ලක් වෙනවා, එෆෙක්ට් වෙනවා, ඉන්ෆ්ලුවන්ස් වෙනවා. මේක තේරුම් ගන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි කිව්වා උඩුසිත උඩින් තියෙනවා, මේ යටිසිත යටින් තියෙනවා. ඉතින් යටින් තියෙන නිසා නේද යටිසිත කියලා කියන්නේ. මේ උඩුසිතට තමයි පුළුවන් බොහොම තාර්කිකව දේවල් ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා තර්ක කරලා හොඳ නරක මෙහෙමයි අරමයි කියලා දේවල් තේරුම් ගන්න. හොඳ කොන්ෂස්නස් එකක්. ඒ කියන්නේ හොඳ අවදිමත් බවක් හැකියාවක් උඩුසිතට තියෙනවා. යටිසිත කියන්නේ එහෙම දෙයක් නැති එකක්. හරි වැරද්ද, ධන ඍණ, පොසිටිව් නෙගටිව්, හොඳ නරක කියන දේවල් යටිසිතට තේරුම් ගන්න බෑ කියනවා. ඒකට තමයි උඩුසිත තියෙනවා කියන්නේ. එතකොට යටිසිතට එන හැම දෙයක්ම එයා බොහොම සතුටින් ආදරයෙන් බාර ගන්නවා කියලා වගේ තමයි අපිට මෙතනදී ගන්න වෙන්නේ. අනිත් කට්ටිය කියන හැම දෙයක්ම, දකින්න හැම දෙයක්ම, සිදුවෙන හැම දෙයක්ම, ඇහෙන හැම දෙයක්ම හරි දෙන්න මට කියලා මෙයා බාර ගන්නවා. බොහොම ලේසියෙන් බලපෑමට ලක් වෙනවා. ඔතන තව වැදගත් බොහොම වටිනා දෙයක් තියෙනවා. මේ මනෝවිද්‍යාවේ පිළිගැනීමක් තියෙනවා. ළමයින්ගේ උපදින දාසෙටන් අවුරුදු 7 විතර වෙනකන් බලපවත්වන්නේ යටිසිතය. එයාගේ මේ උඩුසිත හැදෙන්න ගන්නවයි කියලා කියන්නේ එතනින් පස්සේ. ඒක අපිට තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේ පොඩි වයසේ ළමයෙක්ට හරි වැරද්ද විශ්ලේෂණාත්මකව සිටීම, මෙයා හොඳයි මෙයා නරකයි කියලා ගන්න, මේක මට හොඳයි මේක මට නරකයි කියලා ගන්න, මේක මගේ අනාගතයට හොඳයි මේක මගේ අනාගතයට හොඳ නැහැ කියලා ඒ වගේ විනිශ්චයන් වලට එන්න සහ එක විදිහේ පුරුදු ගොඩනගා ගන්න බෑ. නිසා ඒ කාලය තුල ඒ ළමයා ඒකනේ ලැබෙන හැමදේම අවශෝෂණය කරගන්නවා, තේරුම් ගන්නවා, හොඳයි කියලා ගන්නවා. ඉතින් එයාගේ මුළු සිතම රඳා පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ යටිසිත හරහා කියලා කියනවා. උතනදී මම තවත් අහලා තියෙනවා සමහර ඔය පෙරාත්ම ගැන කියන එහෙම ළමයි ඒ අවුරුදු 7 වෙනකන් කාලය වගේ තුල තමයි එයාගේ පෙරාත්මීය මතකයේ ගොඩාක්ම තියෙනවායි කියලා කියන්නේ. ටිකෙන් ටික ළමයා ලොකු වෙනකොට මේ මතකය සෑහෙන දුරට අමතක වෙන යනවා කියලාත් මම අහලා තියෙනවා. ඉතින් අර සබ්කොන්ෂස් එකේ මම කියලා තියෙන මේ යටිසිත බ්ලැක් බොක්ස් එකක් වගේ තියෙන යටිසිතේ සමහර මතකයන් අපි මේ ජීවිත කාලය තුලින් එනේව නෙමෙයි, මීට කලින් ජීවිතවල සිට එන මතකයන් පවා තියෙනවායි කියලා. ඉතින් ඒකත් ඔය කියපු තුන්වෙනි කාරණාවට පොඩ්ඩක් සමානයි කියලා ඕනනම් අපිට ගන්න පුළුවන්. මෙතනදී අර ළමයාගේ පොඩි කාලේ අවුරුදු 7ක් වෙනකන් කාලයේදී බලවත් ඇති වෙන්නේ යටිසිත කියන කාරණේදී තව දෙයක් තියෙනවා. මම පෞද්ගලික අදහසක් හැටියට මේක ඉදිරිපත් කරන්නේ. මම හිතනවා මේක මනෝවිද්‍යාත්මක වුණත් තහවුරු වෙලා ඇති කියලා. මම ඒ ගැන හොයලා බැලුවේ නෑ. ඔය පොඩි කාලේ ළමයින්ගේ ඔලුවට දාන දේවල් එක එක ක්‍රම වලින් ඔලුවට දාන්න පුළුවන්. දෙමව්පියන්ට හෝ කාට හරි ඒ ළමයා වටේ ඉන්න පිරිසට එක විදියක් තමයි එකම දේ රිපීට් කර කර කියලා සැරෙන් කියලා හෝ එයාට ඒත්තු ගන්න විදියට කියලා හෝ මොන හරි ක්‍රමයකින් ඔලුවට දාන්න පුළුවන්. ඒකට ඒක තදින් කාවදිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම කම්පනීය සහිත දෙයක් සිදුවීමක් සිදු වෙනවා නම් එයාට දරා ගන්න බැරි, ඒ පොඩි හිතට දරා ගන්න බැරි විදියේ සිදුවීමක්, තේරුම් ගන්න බැරි විදියේ සිදුවීමක් සිදු වෙනවා නම් ඒකත් බොහොම තදින් කාවදිනවා වෙන්න පුළුවන්. ඕකේම අනිත් පැත්ත මම දකිනවා විශේෂයෙන් මේ මම ජීවත් වෙන මේ රටේ දෙමව්පියෝ කරන හොඳ දෙයක් තියෙනවා සහ ඒකෙම නරක පැත්තකුත් තියෙනවා. ළමයාට හැම වෙලේම ළමයාව අගය කරනවා. මොකක් හරි පොඩි දෙයක් ළමයා කරත් ළමයාව අගය කරනවා, ළමයාට ස්තුති කරනවා, ළමයාගේ ඒ ජයග්‍රහණයක් හැටියට ඒගොල්ලෝ ඒක හයිලයිට් කරනවා. එයාව හැම වෙලේම උස්සලා තියෙනවා, අගය කරනවා. you are the best, you are great, amazing work. ඔහොම කිය අගය කරනවා. ඒක හොඳ දෙයක්. ළමයාට හැම වෙලේම අර නැවත ඔලුවට වැටෙනවා මම මේ කරන වැඩේ හොඳයි, හරි, මම මේවා තව කරන්න ඕනේ, මට මේකෙන් ඇගීමකට ලක් වෙනවා වගේ ඔලුවට යනවා වෙන්න පුළුවන්. ඕකේ පොඩි නරක පැත්තක් තියෙනවා. ඔය කරන ගමන් දෙමව්පියෙක් කියනවා you are the best, you are beautiful, you are the most beautiful person, නැත්නම් you are the greatest person, you are the smartest person කියලා ඔලුවට දැමීමෙන් ඒ එකම බොහෝ විට ඔලුවට යනවා මම අනිත් අයට වැඩිය හොඳයි, මම අනිත් අයට වැඩිය ලස්සනයි, මම අනිත් අයට වැඩිය දක්ෂයි කියන ඒ අදහස ඔලුවට යෑමෙන් කාලයත් එක්ක අර අනිත් අයව පරාද කරලා උඩට ඒ මේ අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් ඕක වෙනත් විදිහකින් දැන් ඔයා ලස්සනයි, you are the most beautiful, මම හැම වෙලේම ලස්සනයි කියන එක ඔලුවට දැම්මම එතකොට එයාට ඔය self esteem කියන එකේ දැන් මම කැත වෙන්න බයයි, මං කැත වෙයිද කියන විදිහේ ලැජ්ජා සහගත අදහස් ලොකුනාම සමහර විට ඔලුවට එන්න පුළුවන්. දැන් ඔලුවට වැටිලා තියෙන පොඩි කාලේ ඉඳන්ම ලස්සනයි කියලා නම් එතකොට එයා පොඩි දෙයකින් උනත් බොහොම කරදර වෙනවා, වොරි වෙනවා, එයාව කැතට පෙයිද
කියන එක ගැන. එයා මහතට පෙයිද? එයාගේ ලස්සන නොපෙනෙයිද? එයාව අගය නොකරයිද මිනිස්සු? මාව කැපී නොපෙනෙයිද? නැත්තම් මගේ දක්ෂතාවය අගය නොකරයිද? එහෙම වුණොත් මං කොහොමද ඒක හැන්ඩල් කරන්න කියන විදිහේ ප්‍රශ්නවලටත් සමහර විට සමහර ළමයින්ට මුහුණ දෙන්න වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ওই ළමයින්ට ඔලුවට දාන දේවල් පොඩි කාලේදී බොහොම පරිස්සමෙන් කරන්න වෙනවා. ඒකේ හොඳ පැත්තටත් යන්න පුළුවන් සහ ඒකේ නරක පැත්තටත් ඒක ගන්න විදිය අනුව ඔලුවට දාන විදිය අනුව ඒක එහෙමත් වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව. මේ සබ්කොන්ෂස් එකට නැත්තම් යටිසිතට නැහැ කියලා කියනවා කාලය පිළිබඳ හැඟීමක්. sense of time නැත්තම් perception of time. මේ අතීතය අනාගතය කියලා දෙයක් ගැන එහෙම තේරුම් ගන්න හැකියාවක් යටිසිතට නැහැලු. යටිසිත හැම වෙලේම මේ present moment මේ හැම දෙයක්ම දැන් සිදු වෙනවා කියලාලු ගන්නෙ. අර කලින් එපිසෝඩ් එකකදී ඔයගොල්ලන්ට මම කිව්ව මතක නම් සත්තුන්ට බෑ කියලා කියනවනේ අතීතයට යන්න හෝ අනාගතයට යන්න. ඒගොල්ලෝ ඉන්නේ හැම වෙලේම මේ මොහොතේ. අතීතයේ වෙච්ච දේවල් ගැන වොරි වෙන්නවත් කනගාටු වෙන්නවත් සතුටු වෙන්නවත් අනාගතේ වෙයි කියලා හිතන දේවල් ගැන සතුටු වෙන්න හෝ කනගාටු වෙන්නවත් සත්තුන්ට බෑ. හැබැයි මිනිස්සයාට පුළුවන් කියලා අපි එතනදී කතා වුණානේ. හැබැයි මිනිස්සයාට ওই දේ පුළුවන් වෙන්නේ ඇයි? අර උඩුසිතේ ක්‍රියාකාරීත්වය නිසා. උඩුසිත හැම වෙලේම හිතනවා හොඳ නරක හරි වැරද්ද මෙහෙමයි අරමයි කිය ඇනලයිස් කර විශ්ලේෂණය කර අලුතෙන් තීරීස් ගොඩනගා එක එක විදිහට ඒවා සාධාරණීකරණය කරමින් අපිට හිතන්න පුළුවන්. ඒවට හේතු දෙමින් නිදහසට කරුණු දෙමින් අපේ තර්ක හරි කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම තර්ක කිරීමේ විශ්ලේෂණය කිරීමේ හැකියාවක් උඩුසිතට තියෙනවා. සබ්කොන්ෂස් එකට ඕක බෑ. එන හැම දෙයක්ම කෙලින්ම බාර ගන්නවා මේ දැන් තත්වයක් හැටියට. ඉතින් අර එනාගේ කතාවේ එනාට අර සිදුවීම මතක් වෙන්න එයාගේ යටිසිත මේක දැන් සිදු වෙනවායි කියලා අරගෙන ඇඟේ අර හෝමෝන ක්‍රියාවලිය අපි කිව්ව අර සර්වයිවල් මෝඩ් එකට ගියාම වෙන සම්පූර්ණ ක්‍රියාවලිය හැම වෙලෙම ආපහු ඇක්ටිවේට් වෙන්න ගත්තා කියලා අපි කිව්වනේ එපිසෝඩ් එකේදී. ඒ ඔන්න ඔය යටිසිතේ ක්‍රියාකාරීත්වය නිසා. ඒ වෙච්ච හැම අවස්ථාවකදීම යටිසිත බලවත් වෙලා යටිසිත තේරුම් ගන්නවා දැන් මේක ආපහු වෙනවා. අර විදිහටම ඇඟ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. හරි පස්වෙනි කාරණාව. යටිසිතට එන හැම දෙයක්ම එලෙසින්ම ගන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ ලිටරලි ගන්නවා කියලා කියන්නේ හැම වෙලෙම මේ කියන්නේ ඒකේ ආයි තාර බර ඇරලා ගැනීමක් නැහැ, ෆිල්ටර් කරලා ගැනීමක් නැහැ. ඒවයි අඩු වැඩි අඩු කරලා වැඩි කරලා නැහැ. ඒ සිදුවෙන දේ සත්‍ය හැටියට ගන්නවා. ඕක තේරුම් ගන්න පුළුවන් මෙහි විදියට. උඩුසිතට තමයි පුළුවන් අර ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා හරි වැරද්ද තෝරගෙන මේක මෙහෙම වෙන්න පුළුවන්ද බැරිද කියලා තෝරගෙන මේකේ ප්‍රායෝගිකව මේක ඇත්තද බොරුද කියන එක තෝරගෙන පිළිගන්න. ඒතකොට යටිසිතට එහෙම යටිසිත කියන්නේ ඒක යටින් තියෙන දෙයක් නිසා යටිසිත එහෙම දෙයක් කරන්නේ නැහැ. එහෙම ඇනලයිස් කිරීමක් නැහැ. ඔතනදී හැම වෙලෙම එන දේ ඒ විදියටම බාර ගන්නවා. ওই උඩුසිත සහ යටිසිත කියන දෙකේදී තව එකක් මම දැකලා තියෙනවා ඔය ඩොක්ටර් ජෝඩි ස්පෙන්සර්ගේ පොත්වල එහෙම එයා ඒක බොහොම පැහැදිලිව විස්තර කරනවා. ওই දෙක අතරමැද තියෙනවා කියන තව ලේයර් එකක් තව තට්ටුවක්. දැන් ඒකට කියන්නේ ඇනලිටිකල් මයින්ඩ් කියලා. උඩ තියෙන්නේ කොන්ෂස් මයින්ඩ් එක, යට තියෙන්නේ සබ්කොන්ෂස් මයින්ඩ් එක, මැද තියෙනවා කියනවා ලේයර් එකක් ඇනලිටිකල් මයින්ඩ් කියලා. ඒක ඇත්තටම අයිති වෙන්නේ උඩුසිතටම තමයි. ඔය ඇනලිටිකල් මයින්ඩ් කියන ලේයර් එක බොහොම ඝනකම වෙනවලු ක්‍රමක්‍රමයෙන් අපි ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි වෙන්න. අර සියල්ල දත් වුණාම වැඩක් කරගන්න බෑ කියන වගේ කතාවකුත් ඔක ආදේශ කරන්න පුළුවන්. අර ඇනලිටිකල් මයින්ඩ් එක එන්න ඝනකම වෙනවා. ඇයි මෙයා දන්න ප්‍රමාණය වැඩි. කරන්න ගියාම හිතනවා වැඩි. අරකින් මම මෙහෙම ඉගෙනගෙන තියෙනවා. අරයා මට මෙහෙම කියලා තියෙනවා. මට මෙහෙම එක්ස්පීරියන්ස් එකක් වෙලා තියෙනවා. අර විද්‍යාවේ මෙහෙම තියෙනවා. මේ පොතේ මෙහෙම තියෙනවා කියලා නොයේ හිත ඇතුලෙන් තර්ක කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද තමන්ගේ දැනුම, නොලෙජ් එක, මතකය හැමදේම වැඩි නිසා. ඉතින් ඔය යටිසිතට යන්න නම් කෙනෙක්ට තියෙන එක බාධාවක් හැටියට සලකනවා ඔය ඇනලිටිකල් මයින්ඩ් එකේ ඝනකම වැඩිවීම. මොකද හැම වෙලෙම බලනවා මේක හරිද වැරදිද වෙන්න පුළුවන්ද ඒක ඇත්තද බොරුද මේ විද්‍යාවෙන් මේක තහවුරු වෙලාද නැද්ද ඔහොම කතා නිසා අරක කඩාගෙන යන්න බෑ පල්ලෙහාට යන්න බෑ. තමන්ව තේරුම් ගන්න තමන්ගේ යටිසිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න නැත්නම් භාවනා වගේ ක්‍රමයක් කරා එහෙම සංයමයෙන් ඒක කරගන්න බෑ. මේක ඇතුලේ මහා ලොකු දේවල් තර්ක දැනුම ගොඩනගිලා තියෙන නිසා. ඒකෙන් වැරදි විදිහට තේරුම් ගන්න එපා. ඒ කියන්නේ ඉගෙන ගන්න එක වැරදි ඒකෙන් අවඩක් වෙන්නේ කියන එක නෙමෙයි. අර උඩුසිත හැම වෙලෙම පාවිච්චි කරන අර ලේයර් එක ඇනලිටිකල් මයින්ඩ් එක මේක එක එක විදිහට හරව බලන්න. දැන් ඔය යටිසිතට එන හැම දෙයක්ම එලෙසින්ම බාර ගන්නවයි කියන එකට තියෙන හොඳම උදාහරණය තමයි මම අර ප්ලේ කරපු දෙවෙනි වීඩියෝ ක්ලිප් එක.
ඒ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේදී ඔයගොල්ලන් දැක්කනේ එයා අර VR set එකක් දාලා S2කට දාලා කනෙත් headset එකක් දාලා එයා ප්ලේ කරනවා එතනදී. එතකොට දැන් එයාගේ හිතට ඒ පුද්ගලයාගේ හිතට ඒ වෙලේ S2කින් පේන්නෙත් යම් සිදුවීම් ටිකක් විෂුවල්ස් ටිකක් කනෙන් සද්දෙත් ඇහෙනවා ඊට සමානම ලොකු සද්දයක් සහ එයා ඉඳන් ඉන්න පුටුවත් ඒකම ඊට සරිලන විදියට එහෙට මෙහෙට ගැස්සෙනවා හෙල වෙනවා මෙහෙට මෙහෙට යනවා. දැන් එයා මුළු හිතෙන්ම ඉන්නේ වෙන ලෝකෙක. එයාට අර උඩු සිත දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ වෙලේ. එයාගේ ඇනලිටිකල් මයින්ඩ් එක නැත්තම් කොන්ෂස් මයින්ඩ් එක ওই දෙකෙන් එකක්වත් එයාට ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එයාගේ යටිසිත ඇක්ටිවේට් වෙච්ච ප්‍රමාණය වැඩි. යටිසිත ගත්තා මේ පේන හැම දෙයක්ම ඇත්ත කියලා. ඇහෙන හැම දෙයක්ම ඇත්ත කියලා. එයාට මේ ඇඟ හෙලවෙන එක, තමන්ගේ පුටුව හෙලවෙන එක, වැටෙන්න යන එක මේ ඔක්කොම එකපාරට ඇත්ත කියලා තේරුම් යන්න පටන් ගත්තා. ඒ මොහොතේදී එයාගේ ඇනලිටිකල් මයින්ඩ් එකයි අර කොන්ෂස් මයින්ඩ් එකයි වැඩ කරන ප්‍රමාණය එන්න අඩු වුණා. එක එක පුද්ගලයන්ගේ ඔහොම හැකියාවන් තියෙනවා. සමහරු එහෙම ඉඳගෙන හිටියට එකපාරට බය වෙන්නේ නැහැ. සමහරුන් බය වෙන ප්‍රමාණය අඩුවීම සහ වැඩිවීම තියෙනවා. ඒක එක පුද්ගලයන්ගේ හිත වැඩ කරන විදිය අනුව. ඒ පුද්ගලයාට ඒ වෙලේ හිතා ගන්න බැරි වුණා දැන් මොකද වෙන්නේ කියලා. එයාගේ යටිසිතෙන් දැන් මේ එන හැම දෙයක්ම ඇත්ත. මේ දැන් වෙනවා කියලා බාර ගන්න ගත්තා. එයා ඒකට ප්‍රතිචාර කරන්න ගත්තා, කෑ ගහන්න ගත්තා. දැන් අදහසක් නැහැනේ උඩුසිතෙන් එයාට මතකයක්වත් ඉන්නේ නැහැ වටේ මිනිස්සු බලන් ඉන්න බවක්වත්. මෙයා ඉන්නේ මේ ඇත්ත ජීවිතේ නෙමෙයි කියන ගැන කිසිම අදහසක් දශමයක අදහසක් එයාට ආවේ නැහැ. මහා හයියෙන් කෑ ගහන්න ගත්තා. ඔගොල්ලෝ දකින්න ඇති එක තැනකදී එයා ගහන්න වගේ හදනවා කාට හරි. නැත්නම් එතනින් එළියට පයින්න හදනවා. කෑ ගහනවා. දැන් එතනදී උනේ එයාගේ අර යටිසිත ඇක්ටිවේට් වෙලා අර ඔගොල්ලෝ මීට කලින් එපිසෝඩ් එකක මම කියපු පලා යාම හෝ පහර දීමේ ප්‍රතික්‍රියාවට ගියා. fight or flight. ඇඟ ඒ ෂණික ප්‍රතිචාර දක්වන්න ගන්නවා. දැන් මේ සිදුවීම ඇත්තයි කියලා හිතාගෙන ඒ කාටද හරි ඒ අවස්ථාවේදී ඉන්න කෙනෙක්ට එයාගේ විෂුවල් එකේ පේන කෙනෙක්ට පහර දෙනවා වෙන්න පුළුවන්. එතනින් පලා යන්න දඟලනවා වෙන්න පුළුවන්. ඒ විදිහේ රෙස්පොන්ස් එකක් ඇඟට ආවේ අර සබ්කොන්ෂස් එකේ ඔටොනොමික් නර්වස් සිස්ටම් එකෙන් සබ්කොන්ෂස් එක හරහා උපවිඥානයේ හරහා දැන් එයාගේ ඇඟ ප්‍රතික්‍රියා කරන්න ගත්ත යන්නේ මේ විදිහට. ඉතින් දැන් මම මේ කියපු කාරණා ටික තව අපිට කරුණු ටිකක් තියෙනවා කතා කරන්න. හැබැයි අන්තිමට කියපු කාරණා තුන ඇති සැටියෙන් ගන්නවා. ඒ වෙන දේවල් ඒ විදිහටම ගන්නවා. කාලය පිළිබඳ හැඟීමක් නැහැ. ඒක මේ දැන් වෙනවයි කියලා ගන්නවා. සහ බොහොම ලේසියෙන් බලපෑමට ලක් වෙනවා. දකින දේවල්, අහින දේවල්, කියන දේවල් වලින් බොහොම ලේසියෙන් බලපෑමට ලක් වෙනවා කියන හැමදේම අපිට දැන් තේරුම් ගන්න පුළුවන් නේද? අර ඇනාගේ කතාවේ ඇනාට උනේ මොකද්ද කියලා හැම වෙලෙම. ඒ මතකය අවදි වෙන්න එයාගේ යටිසිත ඇක්ටිවේට් වෙලා අර ඔටොනොමික් නර්වස් සිස්ටම් එක හරහා ඇඟ ප්‍රතික්‍රියා කරපු විදිය. ඉතින් ඔන්න ওই ටික පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම කලින් එපිසෝඩ්ස් වලදී ඔබ වෙනස් වෙන වශයෙන් වෙනම එපිසෝඩ්ස් හැටියට ගත්තේ. මොළයේ සහ ස්නායු පද්ධතිය වැඩ කරන්නේ මෙහෙමයි. මතකය අවදි වුණාම මේ මොළයේ නියුරෝන හරහා නොඑක් මොනවාද විදුලිය සහ ජීව රසායන ද්‍රව්‍ය පිට වෙන්නේ මෙහෙමයි. එහෙම ගියාම ඇඟට බලපාන්නේ මෙහෙමයි කියලා ওই කතාව ක්‍රමක්‍රමයෙන් ගොඩනගාගෙන යන්න ඕන නිසා තමයි මම ඒ විදිහට ඒ එපිසෝඩ්ස් ටික arrange කරගත්තේ. ඔයගලන්ට line up කරලා ගත්තේ. ඉතින් ඔය කතාවේම ඊළඟ ස්ටෙප් එක තමයි subconscious mind එක නැත්නම් උපවිඥානය අපේ සෞඛ්‍යයට දැඩිව හොඳ විදියට හෝ නරක විදියට බලපෑම් කරන්න හැකි කියන එක. දැන් ඒක ඇත්තටම පැහැදිලි කරන්නත් අවශ්‍ය නැහැ. දැන් ඕගලන්ටම තේරෙනවා ඇති. කොහොමද මේ යටිසිත කියන එක අපේ සෞඛ්‍යයට, ශාරීරික සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට විතරක් නෙමෙයි ශාරීරික සෞඛ්‍යයටත් කොයිතරම් ලොකු බලපෑමක් මෙතනදී කරනවාද කියන එක දැන් පැහැදිලි. අර කලින් එපිසෝඩ් එකකදී කිව්වා වගේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එක කියලා කිව්වේ. අර ප්‍රතිකාරය ගැන විශ්වාසය තැබීම නිසා වේදනාවන් අඩු වුණා, ඒ රෝග ලක්ෂණ නැති වුණා, තිබුණයි කියපු ලෙඩේ සනීප වුණා. මොකද යටිසිතෙන් ඒ විදිහටම ගත්තා. ඒක බෙහෙතක් ඇටියටම ගත්තා. මන්ද විශ්වාසය ඇති වුණා. අර යටිසිතට බොහොම ලේසියෙන් බලපෑම් කරන්න හැකි වුණා ඒකෙන්. ඒකම අර කඩින් කියපු ඔටොනොමික් නර්වස් සිස්ටම් එක හරහා වෙච්ච හෝමෝන වල ක්‍රියාකාරීත්වය වාසිදායක විදිහට බලපෑවම ඒත් එක්කම අර මම කලින් කිව්වා වගේ ඇඟේ තියෙන යම් රෝගී තත්ත්වයන් සෝ වෙන්න ඒකත් බලපානවා. හරි. මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ නැත්නම් යටිසිත සම්බන්ධ කාරණාවේ අවසාන කාරණාව යටිසිත කියලා කියන්නේ මේ නිර්මාණශීලීත්වයේ උල්පතක් කියලා කියනවා. It is the wellspring of creativity and intuition. ඔතනදී ඔය නිර්මාණශීලීත්වයේ උල්පතක් කියලා කිව්වම ඔතනින් අදහස් වෙනවා දැන් ඔය සමහරුන්ට තියෙනවා ඉව කියලා එකක්. මේ ඉවෙන් වගේ තේරෙනවා සමහර දේවල් මෙහෙම වෙන්න යනවා. මෙහෙම දේවල් මෙහෙම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. සමහරුන්ට තියෙනවා මේ අර සහජ ඥානය, ප්‍රතිභා ඥානය කියලා එකක්. ප්‍රතිභාව සමහරුන්ට මහා ලොකුට ඉගෙනගෙන නෙමෙයි උගත් අය නෙමෙයි. හැබැයි බොහොම හිතා ගන්න බැරි හැකියාවන් තියෙනවා. බොහොම නිර්මාණශීලී වැඩ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒවා එනවා කියලා කියන්නේ මේ යටිසිත හරහා සංගවිලා තිබිච්ච ඒවා උඩට ඒමෙන් කරන්න පුළුවන් දේවල් කියලා කියනවා.
සමහරුන්ට ඔය අදහස් හැකියාවල් නැත්තම් බොහොම යුනික් නවීන අදහස් නව්‍ය අදහස් එනවා මේ හිතාගන්න බැරි වෙලාවල් වලට හිතාගන්න බැරි විදියට. ගොඩක් වෙලාවට ඕක අපිටත් සමහරලාට සිදුවෙන ඔය නාන ගමන් ෂවර් එකේ බාත්රූම් එකේ ඉන්නකොට ඔළුවට වතුර අල්ලන් ඉන්නකොට නොයෙක් විදිහ අමුතු අදහස් එනවා. නැත්නම් නිදි යන්න ගියාම ඇඳ මේ කොට්ටේ උඩට ඔළුව තියලා හාන්සි වුණාම නිින්ද යනකම් මොහොතේ ඔළුවට ඔය විදිහේ නොයෙක් විදිහේ අමුතු අදහස් එනවා. සමහර විට ඒක හිම් පිටින්ම කන්ටිනියු වෙලා හීන හැටියටත් මහා අමුතු නිර්මාණශීලී අදහසත් එනවා. සමහරලාට බය හිතන අදහසුත් එනවා. එහෙම වෙලාවට සමහරලාට මහා රෑ එකපාරට ඇහැරෙනවා. ඇහැරිලා සමහරු ඒව කොළවල ලියනවා. නැත්නම් කොහේ හරි සටහන් කරගන්නවා. නැත්නම් සකාට හරි කෝල් එකක් ගන්නවා. ඔයගේ දේවල් කරනවා. ඒ ගොඩක් වෙලාවට එහෙම වෙනවා කියන්නේ අර යටිසිතේ බලපෑමෙන් උඩට එන සිතවිලි. ඕක කියද්දි මට මතක් වුණා මම ළඟදි බලපු ඉන්ටර්විව් එකක් YouTube එකේ ගිය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා ඇති ජයන්ත චන්ද්‍රසිරි කියලා කියන්නේ ලංකාවේ ඉන්න අග්‍රගණයේ නිර්මාණකරුවෙක්. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය මම හිතන්නේ ඔහුගේ චිත්‍රපටක් තියෙනවා. ඔය අකාල සංධ්‍යා කියන එකේ තමයි ඔය කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා කියලා ඒ ඉන්න පුද්ගලයාට ඔය කුණ්ඩලිනී යෝගය එයා අවදි කරගෙන නාට්‍ය බලපු කට්ටිය දන්නවා ඇති. එයා භාවනා කරලා ඒ කුණ්ඩලිනී කියන යෝගය අවදි කරලා ඔය අපි ඉස්සරහට টොප් එපිසෝඩ් එකක අපි ඒක කතා කරනවා. එයාට පුළුවන් කාල තුනේම ගමන් කරන්න. අතීතයට යන්නත් පුළුවන්, අනාගතයට යන්නත් පුළුවන්, වර්තමානයේ ඉන්නත් පුළුවන්. ඒ කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා කියලා තමයි ඒක යාව හඳුන්වන්නේ. ඊට පස්සේ ওই දඬුබස්නාමානය කියන ටෙලිනාට්‍ය එහෙම ඒකෙත් ඔය වගේ අර අංගම්පොර කලාව ගැන සහ ඒ වගේ අద్භූත හැකියාවන් තියෙන පුද්ගලයන් සහ අදහස් ගැන තමයි ඔහුගේ කතාවල වැඩිපුරම සඳහන් වෙන්නේ. එතන ඒකෙදි ඔහුගේ ඉන්ටර්විව් එකේදී ඔහු කියනවා ඔහු පිටපත ලියනකොට කතාව ලියනකොට ඔහුගෙන් අහනවා මේ කොහෙන්ද මේ අදහස් එන්නේ කොහෙන්ද මේ දෙබස් එන්නේ කියලා ඉන්ටර්විව් කරන එක්කෙනා අහනකොට එයා කියනවා එයා සමහර වෙලාවට දන්නේම නැතුව ඒ කතාව ඇතුළට යනවලු. ඕක ගොඩාක් ওই නවකතා ලියන නිර්මාණකරුවෝ කියන කතාවක්. ඕක මම ඔහුගෙන් විතරක් අහපු දෙයක් නෙමෙයි මම බොහෝ විට අනිත් තැන්වලත් දේශීය විදේශීය ගොඩාක් නිර්මාණකරුවෝ කියන දෙයක් තමයි ඔවුන් ඒ කතාව වැඩේට බැස්සම ටිකක් වෙලා යද්දි කාලයක් යද්දි කතාවේ ඇතුලේ ඔවුන් චරිතයක් වෙනවලු. දන්නේම නැතුව ඒ චරිතය ඇතුලේදී ඔවුන් අනිත් චරිතත් එක්ක ඇත්තටම මේ සංවාදයේ යෙදෙනවලු. කතා බහ කරනවලු. එතකොට තමුන් ඒ කතාව ඇතුලේ ඉන්නකොට ඔවුන්ට අනිත් චරිත විසින් කියන දේවල් වෙන සිදුවීම්ලු ඔවුන් ඊට පස්සේ ඒ නව කතාව හෝ කෙටි කතාව ඇතුළට ගන්නේ. හරිම රසවත් සිද්ධියක් එතන. ඒ කියන්නේ එතනදී වෙන්නේත් ඔය බොහෝ විට ඔහු යටි සිතින් ඒ අවස්ථාවේ ජීවත් වෙනවා. ඒ අවස්ථාවේ වෙන දේ සත්‍යයි. එලෙසින්ම ගන්නවා. එතකොට ඒ නිර්මාණශීලීත්වය තමයි ඊට පස්සේ ඔහුගේ උඩු සිතට ඇවිල්ලා තිර පිටපතක් හැටියට සහ නාට්‍යයක් හැටියට ඔහු ඉදිරිපත් කරන්නේ. ඔය හැම එකෙන්ම තේරෙනවා මේ යටිසිත උපවිඥානය සබ්කොන්ෂස් කියන එක ඇත්ත. ඒක මහා අසිරිමත් තැනක්, මනස්කාන්ත තැනක් සහ ඒක ගැන මේ විදිහට හදාරන එක තේරුම් ගන්න එක කොයිතරම් වටිනවද කියලා. ඔන්න ওই නිසා තමයි මම ඔකට හැම වෙලෙම කියන්නේ මේ බ්ලැක් බොක්ස් එකක් කියලා. කළු පෙට්ටියක්. එක එක තැන් වලින් ඇරලා බැලුවම එක එක විදිහට ඒක අත්දකින්න පුළුවන්. අවසාන වශයෙන් අපි මේක සමරයිස් කරොත් සාරාංශයක් හැටියට ගත්තොත් අපිට කියන්න තියෙන්නේ අපේ මේ ජීවිතවල අපේ ජීවිතවලට බලපාන්නේ අපේ සිතුවිලි රටානේ. සිතුවිලි රටා නිසා තමයි අපේ හැඟීම් ඇති වෙන්නේ. හැඟීම් එක්ක තමයි අපේ ආකල්ප ඇති වෙන්නේ. ඒ ආකල්පත් එක්ක තමයි අපේ බිහේවියර් එක, අපේ හැසිරීම් බලපවත්වෙන්නේ. එතකොට සිතුවිලි හැඟීම් වෙලා, හැඟීම් ආකල්ප වෙලා, ආකල්ප වලින් අපි එළියට දාන අපේ බිහේවියර්ස් නැත්නම් අපේ හැසිරීම් නිසා තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය අසාර්ථකත්වය අපි සතුටින් ඉන්නවද නැද්ද කියන එක බලපාන්නේ. ඉතින් අපේ ජීවිතයේ සතුට හෝ අසතුටට බලපාන ප්‍රධානම දේ අපේ සිත නම් අපි මෙච්චර කල් හිතන් හිටියේ සිත කියලා අර 105 හෝ 10 කොටස නම් අද ඉඳන්වත් අපි තේරුම් ගන්න ඕනේ අපි නොදන්න මහා ගොඩාක් දේවල් තියෙනවා අර 90 95 ඇතුලේ හැංගිලා. ඉතින් ඕක අපිට විතරක් නෙමෙයි බලපාන්නේ. මම ඕක පෞද්ගලිකව මේ යටි සිත නැත්තම් සිත ගැන හොයන්න උනන්දු වෙච්ච කාලේ ඉඳන් මගේ ඔළුවට ආපු එක අදහසක් තමයි අපි එක එක පුද්ගලියොත් එක්ක ජීවිතේ කටයුතු කරනවානේ. නෑයෝ වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, කිසිම ඇඳුනුකමක් නැති මිනිස්සු වෙන්න පුළුවන්. හිතන්නකෝ පාරේ වාහනේ ඩ්‍රයිව් කරන් යනකොට ඉස්සරහින් යන මිනිස්සයා වෙන්න පුළුවන්. නැත්නම් අර පාරෙන් දාන මිනිස්සයා වෙන්න පුළුවන්. ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්න මිනිස්සයා වෙන්න පුළුවන්. පිටිපස්සෙන් හෝන් ගහන මිනිස්සයා වෙන්න පුළුවන්. හරි. අපිට වැඩ කරන ආයතනයේදී අලුතෙන් ආපු අපේ සගයා වෙන්න පුළුවන්. ආපු බොස් වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපිට හම් වෙන නොඑක ආකාරයේ මිනිස්සු, දන්න නොදන්න හොඳ නරක මිනිස්සු වෙන හැම සිදුවීමක් පිටිපස්සෙම ඒ මිනිස්සු හැසිරෙන්නෙත් ඒගොල්ලෝ දන්නේ නැති ඒගොල්ලොන්ගේ අර 195 යටි සිතට යටත්ව. ඉතින් අපි
ඒ මිනිස්සයා ගැන ජජ්මන්ට් එකකට විනිශ්චයකට එනවා. එයා හොඳයි නරකයි කියලා අපි ඉවැලුවේෂන් එකකට එනවා. එයාට හොඳ කියනවා නැත්නම් බනිනවා. එයා ගැන හොඳ සිතුවිලි ඇති කරගන්නවා, වෛර සිතුවිලි ඇති කරගන්නවා. නොඑක් දේවල් කරනවා. හැබැයි ඒ මිනිස්සයා එහෙම වෙන්නේත් එයා නොදන්න 95%ක කොටසක් නිසා නේද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නැහනේ. මම හැම වෙලෙම ගොඩක් වෙලාවට හිතන්න බලනවා මොකක් හරි හොඳ හෝ නරක දෙයක් සිදු වුණාම හොඳ හෝ නරක පුද්ගලයෙක් එක්ක කතා කරන්න ගියාම එහෙම පුද්ගලයෙක් හොඳ හෝ නරක හැටියට වර්ගීකරණය කරන්න කැටගරයිස් කරන්න බෑ. ඒ මිනිසයා ඒ මොහොතේ ඉන්න මානසික තත්ත්වය අනුව තමයි හැම දෙයක්ම එහෙම වෙන්නේ. ඉතින් ඒ මිනිසයා ඉන්න මානසිකත්වයට එයාටත් වග කියන්න බෑ. මොකද ඒ මානසිකත්වයට එයා නොදැනුවත්ව මහා ලොකු පිටිපස්සේ තියෙන දෙයක් බලපාලක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඉතින් හැම වෙලෙම හැම දෙයක්ම ඉවසා දරාගෙන අනේ කමක් නැහැ කියලා අතහැරලා දාන්න කියන එක නෙමෙයි. අර අපේ හිත පාලනය කරගන්න බොහොම හොඳ ක්‍රමයක් ටූල් එකක් මෙතඩ් එකක් තමයි අර 195ක් අපි දන්නේ නැති දෙයක් තියෙනවා කියන එක හැම වෙලෙම මතක් කරන එක. මගේ හැසිරීම වලත් ඒක තියෙනවා, අනුන්ගේ හැසිරීම වලත් ඒක තියෙනවා. ඒ නොදන්න කම නිසා තමයි ඒ විදිහට ඒවා එළියට එන්නේ විද්‍යමාන වෙන්නේ. ඉතින් ඒ දැනුවත්කමත් එක්ක වැඩ කරනවා නම් ඒ தත්වයන් සමග ගනුදෙනු කිරීම බොහොම ලේසි වෙනවා. ඉතින් අපි අද කතාව මේ විදිහට අවසන් කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සිත නැත්තම් යටි සිත කියන දේ මහා පුදුම හැකියාවන් තියෙනවා. අපි පෞරුෂත්වයට බලපාන, අපේ සෞඛ්‍යයට බලපාන විතරක් මේ අපේ නිර්මාණශීලීත්වයට බලපාන ඒත් විතරක් නෙමෙයි අපේ ලෙඩ සුව කර ගැනීම හෝ නොගැනීමට බලපාන ඒ විතරකුත් නෙමෙයි විශ්ව ඥානයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හෝ හැකියාව හෝ නොහැකියාවට බලපාන අවසාන වශයෙන් බෞද්ධ හැටියට විශ්වාස කරන මොකද්ද මේ විශ්ව සත්‍ය කියන එක අවබෝධ කරගන්නත් පුළුවන් හැකියාව තියෙන්නේ ඔය යටි සිතට අපිට යන්න පුළුවන් දුර අනුව. අපි හැම වෙලෙම අර 105 10 හිර වෙලා ඉන්නවද? නැත්තම් ක්‍රමක්‍රමයෙන් පුළුවන් තරමින් යටි සිත අවදි කරමින් අර කියපු විශ්මිත හැකියාවන් අත්පත් කර ගැනීමට යම් තරමක හෝ උත්සාහයක් දරනවාද කියන එක තියෙන්නේ අපේ අතේ. ඉතින් අපි මේ කතා ටික දිගටම මේ විදිහට කන්ටිනියු කරගෙන යනවා. ඉතින් මේ වගේ තවත් රසවත් කරුණු රසවත් විදියට කතා කරන්න රැඳී සිටින මේ channel එකත් එක්ක අපි නොදන්න හිතත් එක්ක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ කතාව මේ episode එක රසවත් කියලා හිතනවා නම් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක share කරගන්න, like කරන්න සහ ඔබේ අදහස් මේ comment section එකේ දාලා මගෙත් එක්ක share කරන්න. අපි ඊළඟ episode එකකින් ආපහු හම්බ වෙමු.